දිනිසුරැස් ජ්‍යොතිෂ නාලිකාව වෙත එකතු වී සිටින සියලු දෙනාම අයිබෝන් කියලා පිළිගන්නවා. මම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 අගෝස්තු මාසයේ ග්‍රහ පීඨීම එකින් එක ලග්නයන්ට කොහොම බලපානවද කියලා. මේක පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබටම ආවේනික පලාපල විස්තර බලා ගන්න නම් ඔබගේ උපන් දිනය වේලාව උදේද හවසද කියලා සටහන් කරලා උපන් ගම් ප්‍රදේශයත් එක්ක WhatsApp පණිවිඩයක් එවීමෙන් බලා ගැනීමට හැකියාව තිබෙනවා. එහිදී ඔබට හඬපටයක් ලැබෙනවා. ඒත් එක්කම දුරකථනයෙන් කරුණු කාරණා පැහැදිලි කිරීමක් සිදු කරනවා. විවාහ ජීවිතය, ප්‍රේම සම්බන්ධ, විදේශ රැකියාව, අධ්‍යාපන කටයුතු, අසනීප ඒ හැම දෙයක් ගැනම බලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ ඉෂ්ට වෙන්නේ කොයි කාලෙද? ඉෂ්ට වුණාට පස්සේ අපි හිතන දේම සාර්ථකභාවයක් තියේවිද? අනේ හැම දෙයක් ගැනම කතා කරලා විස්තර පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම දැඩි මානසික පීඩන ඔබ මේ වෙලාවෙත් මානසික පීඩනයකට ලක් වෙලා ඉන්න පුළුවන්. ඒ ඔබ විඳින මානසික පීඩනය කොච්චර කාලයක් තියේවිද? ඒවට පිළියම් මොනවද? විටින් විට මානසික පීඩන ඒවිද? මානසික පීඩනය එන හේතුව මොකක්ද? ඒවා ඔබට විදදරා ගන්න පුළුවන්ද? ඔබගේ හිත ගැන අනේ හැම දෙයක් ගැනම තර්කානුකූල භාවයෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒක ජ්‍යොතිෂමය න්‍යාම ධර්මයන්ට අනුකූලව විද්‍යාත්මකව කරුණු කාරණා තර්කානුකූලව පැහැදිලි කිරීමක් කරලා දෙනවා. එහෙනම් අපි යමු ඒ පලාපල විස්තරයන් සඳහා. මම සමන්කේ රණවීර මහනුවර කුණ්ඩසාලේ සිට. දියුණුව හා වාසනාව ඇති වෙන සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සිංහ රාශි හිමියනි ඔබට. අපි බලමු 2026 අගෝස්තු මාසයේ මේ ග්‍රහ පීඨීම ඔබගේ ජීවිතයට මොන වගේ දේවල්ද ඇති කරන්නේ කියලා. කේතු ග්‍රහය ගමන් කරනවා ඔබගේ පළවෙනි රාශිය, දෙවෙනි රාශිය වූ කන්‍යා රාශිය ගමන් කරනවා සිකුරු ග්‍රහය, හත්වෙනි රාශිය වූ කුම්භ රාශිය ගමන් කරනවා තවදුරටත් රාහු ග්‍රහය. සෙන්සුරු ග්‍රහය ගමන් කරන්නේ ඔබගේ 8 වෙනි රාශියේ මීන රාශියේ අෂ්ටම ඒරාෂ්ටකයක් බව තමයි මේ වෙලාවේ සටහන් වෙන්නේ. ඒ වගේම තමයි බ්‍රහස්පති ග්‍රහය 12 වෙන්නේ රවි බුධ සමගින් 12 වෙන්නේ ගමන් කරනවා කටක රාශියේ. අඟහරු ග්‍රහය ගමන් කරන්නේ 10 වෙනි රාශිය වූ වෘෂභ රාශිය. කේතු ග්‍රහය පළවෙනි භාවයේ ගමන් කරනවා මේ කාලේ ගොඩක් වෙලාවට ඔබ නිහඬ චරිතයක් බවට තමයි පවතින්නේ. කොහොමනත් එක තැනකට ඉඳලා තීක්ෂණ බුද්ධියකින් යුතුව වැඩ කටයුතු කරන හිතලා මතලා වැඩ කටයුතු කරන පුද්ගලයෙක් හැටියට තමයි මේ කාලේ සටහන් සලකන්න පුළුවන්. කොහොම වුණත් මේ තරමක කම්මැලි අලස ස්වභාවයක් ඇති වෙන්නට බොහෝ ඉඩකඩ තිබෙනවා. දෛනික වැඩ කටයුතු වලට ප්‍රමාද දෝෂයන් දැකිය හැකි. කොහොමනත් විනෝදශීලී ස්වභාවයෙන් කටයුතු කරන කෙනෙක්ගේ සැහැල්ලු ගතියෙන් විනෝදශීලී ස්වභාවය නිසා යම් දේ විනෝදකාමී දේවල් වලට හිත ඇදී යන කාලයක්. ඒ වගේම තමයි ඒවා හඹාගෙන යන්නට වැඩි කලබලයක් නැතුව ඒ පිළිබඳව ඉලක්කයක් අරගෙන හඹාගෙන යන්නට උත්සාහ දරන කාලයක්. මේ ගොඩක් වෙලාවට මේ විනෝදකාමී සිතුවිලි තරමක් ගැටලු සහිත වෙන්නටත් බොහෝ ඉඩකඩ තිබෙනවා. වියදම් අධික කරවන්නටත් පුළුවන්. නායක ප්‍රධානීන්ගේ දෝෂ දර්ශනයට ලක්වීමටත් බොහෝ ඉඩකඩ තිබෙන කාලයක්. එතකොට හොඳ කෙනෙක් තමයි දියුණු වෙන්න පුළුවන් කාලයක් තමයි. නමුත් මේ විනෝදශීලී ස්වභාවය නිසා ගැටලු පවතින බවක් තමයි පෙන්වුම් කරන්නේ. කොහොමුණත් සමාජ සේවා කටයුතු නිසා අලාභ පාඩු නීති ගැටලු දක්වත් වර්ධනය වෙන්නට පුළුවන්. මේ අලාභ පාඩු ඒ කිව්වේ තමන් සමාජ සේවා කටයුතු වෙනුවෙන් කාලය, ධනය, ශ්‍රමය අතිශයින් වැයවීමට ඉඩකඩ වැඩි. මේවා ආර්ථික වශයෙන් බලපාන්නත් ඉඩකඩ තියෙනවා. රැකියාවක් කරනකොට රැකියාවට මේවා බලපාන්නත් ඉඩකඩ තිබෙනවා. වයසක අසරණ අය වෙනුවෙන් වැඩි කැපකිරීමක් කරන්නට පෙළඹෙනවා. ඒ වගේම තමයි මේ කාලය මුදල් කාට හරි පොලියට හරි හිතවත්කමට හරි ණයට හරි කිසි කෙනෙකුට දෙන්න යන්න එපා. මොකද දීපු දේ ලබා ගන්නට හරි අපහසුයි මේ කාලේ දෙන දේවල්. ඒ නිසා බොහොම පරිස්සමටම මුදල් ගනුදෙනු කරන්න ඕනේ, භාණ්ඩ ගනුදෙනු කරවන්න ඕනේ, විනෝදශීලී ස්වභාවය අඩු කර ගන්නට ඕනේ. ඒ වගේ තමයි මේ ගොඩක් වෙලාවටම ලිපිද්‍රව්‍ය සම්බන්ධයෙන් කටයුත්තක් කරනවා නම් ඒ ලිපිද්‍රව්‍ය කටයුතු වලින් තරමක අලාභ පාඩු තමයි සිදු වෙන්නේ. මොනවා හරි දේවල් වලට ඔබගේ අස්සන යොදන්න තියෙනවා නම් ලිපිද්‍රව්‍ය සම්බන්ධයෙන් ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා නම් ඒ තැන්වලදී දෙවරක් තුන් පාරක් කටයුතු කරන්න. බලලා කටයුතු කරන්න නැත්නම් සැඟවුණු දේවල්, අයහපත් දේවල් ඒ තුල තියෙන්නට ඉඩකඩ තිබෙනවා. ඒ වගේම තමයි බැංකුවේ ඇප වලට අස්සන් තැබීම. තාම මේ
බුද්ධියෙන් කරන්න ඕන වැඩක් ඒක. ගොඩක් වෙලාවට ඒ දේවල් ඔබට අහිත කරවන්නට ඉඩකඩ තිබෙනවා අනාගතයේදී. ඔන්න ඔය විදිහට තමයි සිංහ රාශියේ හිමියනි ඔබට සමස්තයක් හැටියට කියන්න තියෙන්නේ. අපි බලමු රැකියා කටයුතු කොහොමද කියලා. රැකියා කටයුතු වලදී යහපත් කාලයක්, කාර්යබහුල අවිවේකී ස්වභාවයෙන් මතුවෙන කාලයක්, දැඩි මානසික පීඩනයට ලක් වෙන කාලයක් මේ කාර්යබහුල අවිවේකී ස්වභාවය නිසා. කොහොමත් අර වැඩ වැඩි වෙන කාලයක්, වගකීම් වැඩි වෙන කාලයක්. මේ හැම දෙයකම බොහෝ විට අර ඉහත කිව්වා වගේ තරමක කම්මැලි අලස ස්වභාවය නිසා, ඒ වගේම අර සැහැල්ලු ගතියෙන් වැඩ කරන්න පෙළඹෙන නිසා, විනෝදකාමී ස්වභාවය නිසා, ඇතැම් අවස්ථාවල ඒ සිතුවිලි නිසා රාජකාරී කටයුතු වලට වැඩ කටයුතු වලට රැකියාවට බාහිතකර බලපෑම් ඇති වෙන විදිහක් තමයි පෙන්눔 කරන්නේ. කොහොමුණත් ඒක ඔබ නොදැනුවත්වම වැඩ කටයුතු වලට බාධා වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට නායක ප්‍රධානීන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙන්නටත් බොහෝ ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඒ දුර්වලතාවය වෙන්නේ ඔබගේ අතින්. මොකද ඔබ සෑහෙන කාලයක් ආයතනය තුළ වැඩ කරා නම් ඔබ නායක ප්‍රධානීන්ගේ පැසසුමට ලක් වෙන පුද්ගලයෙක් නිරන්තරයෙන්ම. ගොඩක් වෙලාවට ඔබ වගකීම් යුතුයකම් කියන දේවල් මැනමින් ඉටු කරන පුද්ගලයෙක් හැටියට තමයි නම් දරා සිටින්නේ. නමුත් මේ අහිතකර මේ යම් තැන්වලදී අහිතකර තත්ත්වයන් නිසා ඒ ගැටලු මතුවෙන්නට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා ඒ දුර්වලතෙන් හැකි ඉක්මනින් මඟ හරව ගන්න මේ මාසය තුළ නැතිනම් ඔබට රැකියාව තුළ ගැටලු මතුවෙනවා. කොහොමවත් ඒ දුර්වලතන මඟ හරවා ගත්තොත් ඔබ හැකි ඉක්මනින් රැකියා කටයුතු ඉතාම සාර්ථක මට්ටමක් පෙන්눔 කරනවා. ඒ නිසා නිසි ඇගයීමට ලක්වීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. නිසා හැකි ඉක්මනින් ඒ දුර්වලතෙන් වලින් මඟ හැරීම ඉතාම වැදගත් වෙනවා. ආදායම් තත්ත්වය ගැන ගත්තාම අතර ලැබෙන මුදල් ප්‍රමාණය සාමාන්‍ය මට්ටමින් තමයි පෙන්වන්නේ. කොහොම වුණත් ඒ ලැබෙන මුදලවත් ඉතිරි කර ගැනීමට තරමක් අපහසුයි. මොකද අත්‍යවශ්‍ය නොවන දේවල්, අනවශ්‍ය වියදම් තමයි ගොඩක් වෙලාවටම වැය වෙන්නේ. ගොඩක් වෙලාවට ඒ වැය වෙන දේවල් අත්‍යවශ්‍ය දේවල් නොවේ. ඒ නිසා වියදම් කිරීමේදී දෙවරක් තුන්වරක් හිතලා තමයි ඒ වියදම සිදු කරන්න ඕනේ. ගොඩක් වෙලාවට අපතේ යන වියදමක් විදිහට තමයි සලකන්න පුළුවන්. විශේෂයෙන් මේ අර සමාජ සේවා කටයුතු වලදී තමයි ගොඩක් වෙලාවට මේ අපේක්ෂිත වියදමට වැඩිය ගොඩාක් වියදම් දරන්නට උත්සාහ කරනවා. තරමක් අර කැපිපෙන්නට දරන උත්සාහයක් හැටියට තමයි මේ නායකත්වයක් අරගෙන කැපිපෙන්න දරන උත්සාහයක ප්‍රතිඵලයක් විදියට තමයි ගොඩක් වෙලාවට මේ මුදලක් වැය වෙන්නට ඉඩ තිබෙන්නේ. නිසා බොහෝම ප්‍රවේශමට අත්‍යවශ්‍ය දේට පමණක් වියදම් කිරීම තුළ මුදල් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. නැත්නම් ණය වෙන්නට තමයි බොහෝ ඉඩකඩ තිබෙන්නේ. විවාහ ජීවිතයේදී තරමක අදහස් සුවමාරු කර ගැනීමේදී ගැටලු මතුවෙනවා. විශේෂයෙන් ඔබගේ හැසිරීම් රටාව වෙනදට වැඩිය තරමක් හුදකලා වෙන්නට දරන උත්සාහය, ඒත් එක්කම කතා බහේදී තරමක විනෝදශීලී ස්වභාවය, මේ නිසා ඔබගේ බිරිඳට හෝ ඔබගේ ස්වාමියාට ඔබ සැක සිතන පුද්ගලයෙක් වෙන්නට ඉඩකඩ තිබෙනවා. ඒ නිසා මේ විනිවිදභාවයෙන් කටයුතු කිරීම, යන්නේන ගමන් බිමන් විනිවිදභාවයකින් පැවසීම, අන්න ඒක අත්‍යවශ්‍ය බව හිතන්න. මොකද ඔබ විහිළුවෙන් තහළුවෙන් කියන ඇතැම් දේවල් මේ විවාහ ජීවිතය දෙදරන්නට, ඒත් එක්කම දැඩි මානසික පීඩන ඇති කරන්නට සමත් වෙනවා. ඒ වගේම තමයි පවුලේ දියුණුව වඩාත්ම ඊටාම ඉක්මනින් පවුලේ දියුණුව අඩාල වෙන ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ. ඒ නිසා ඔබ සැකසිතන පුද්ගලයෙක් බවට පත් නොවි විනීතභාවයෙන් කටයුතු කරන්න, යන්නේන ගමන් බිමන් පවසලා යන්න. අන්න ඒ වගේ තැන් දුර්වලතෙන් මකා ගන්න. නැත්තම් වෙන්නේ ගැටලු මතුවෙන ස්වභාවය. විශේෂයෙන්ම තව දෙයක් හිතට ගන්නට ඔබගේ සහකාරියට හෝ සහකරුට මේ කාලය ඉතාමත්ම ඉක්මනින් කේන්ති යන ස්වභාවයක් පෙන්눔 කරනවා. කාර්ය බහුල අවිවේකී ස්වභාවය වෙන්නත් පුළුවන්, සාමාන්‍ය තත්ත්වයක් වෙන්නත් පුළුවන්. නමුත් වෙනදට වැඩිය අර මේ ඉක්මන් කෝපයේ වර්ධනය වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මේ දෙකම මතු වුණාන් පස්සේ ඔබගේ විනෝදශීලී ස්වභාවය අතිශයම හුදකලා වීම, එතකොට අනිත් පාර්ශවයේ පැයෙන් ගත්තාම කලබලකාරී ස්වභාවය, නොසන්සුන්කාරී ස්වභාවය, ඉක්මන් කෝපය ගත්තාම මේ දෙන්නට දෙන්නා නොගැලපෙන මට්ටමක් තමයි මේ කාලේ ඇති වෙන්නේ. ඒ නිසා මේ අදහස් සුවමාරු කර ගැනීමේදී බොහෝම ප්‍රවේශමෙන් පවුලේ සමගියට හානිදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ හානිදායක තත්ත්වයේ ආර්ථික තත්ත්වයට, රැකියා කටයුතු වලට, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වගේම රැකියා කටයුතු වලට, සමස්ත පෞල් ජීවිතයටම ගැටලුවක් මතුවෙන විදිහ තමයි පෙන්눔 කරන්නේ. ඒ නිසා හැකි ඉක්මනින් මේ දුර්වල තැන මකාගෙන කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ ප්‍රේමණීය ජීවිතයටත් මේ විදිහටම බලපාන්න පුළුවන්. ගොඩක් වෙලාවට සැකේ නිසා ප්‍රශ්න, ඒත් එකම විනෝදකාමී ස්වභාවය, ඒත් එකම පිටස්තර පුද්ගලයින්ගේ ඇඟිලි ගැසීම් වැඩි. තමන්ගේ ප්‍රේමණීය ජීවිතයට තමන්ගේ ළඟම ඉන්න ඥාති හිතවතුන්ගේ ඇඟිලි ගැසීම් වැඩි. හොයනවා, අතපොවනවා, යන්නේන ගමන් බිමන් පිළිබඳව අනිත් පාර්ශවයට කියනවා. අන්න ඒ වගේ දේවල් නිසා
මේ සැකයක් ඇති වෙන්නට පුළුවන්. මොකද මේ යාළු මිත්‍රයන් නිසා තමයි මේ ගැටලුව මතුවෙන්නේ. ඒ නිසා බොහොම බුද්ධියෙන් කටයුතු කරන්නට ඕනේ. විනෝදකාමී ස්වභාවය අඩු කර ගන්නට ඕනේ. මේ සිතා නොබලා කතා කරන තැන්වලදී ප්‍රවේශම් වෙන්නට ඕනේ. විනෝදකාමී සිතුවිලි අයින් කර ගන්න ඕනේ. අන්න ඒ නිසා. එතකොට යාළු මිත්‍රයන් ආශ්‍රය කරනකොටත් බොහොම ප්‍රවේශමෙන් ආශ්‍රය කරන්නටත් ඕනේ. යාළු මිත්‍රයන් කියන දේවල් අහනකොටත් ඒවා හොඳට සිහි බුද්ධියෙන් අහලා අවශ්‍ය දේ පමණක් ඔළුවට දා ගන්න ඕනේ. නැත්නම් වෙන්නේ මේ හොඳට තියෙන ප්‍රේමණීය ජීවිතයෙන් දැඩි මානසික පීඩනයක් ලක් වෙන්නට බොහෝ ඉඩකඩ තිබෙනවා. මේ මානසික පීඩනය ඔබගේ අධ්‍යාපන කටයුතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබගේ රැකියා කටයුතු, ආර්ථික කටයුතු හැම දෙයකටම සමස්ත ජීවිතයටම බලපාන විදිහට තමයි මේවා පෙන්눔 කරන්නේ. ඒ නිසා බොහොම ප්‍රවේශමෙන් මේ කාලය ගත කරන්න ඕන සිංහ ලග්න හිමියනි ඔබ අධ්‍යාපන කටයුතු වල නිරත වන අයෙක් නම් මේ කාලේ යහපත් කාලයක්. එක තැනකට වෙලා ඉඳලා පාඩම් කරමින් ඒ වැඩ කටයුතු වලට අවශ්‍ය දේවල් මේ බුද්ධිය වර්ධනය කර ගැනීමේ හැකියාව තියෙනවා. කොහොම වුණත් යම් යම් අවස්ථාවල මේ විනෝදකාමී සිතුවිලි නිසා ඒ අධ්‍යාපන කටයුතු වල බාධා ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි. ඒ වගේම තමයි මේ සමාජ සේවා කටයුතු යහළුවන්ගේ මිත්‍රයන්ගේ ඒ අයගේ අවශ්‍යතාවය මත කටයුතු කරන්නට ගිහිල්ලා තමන්ගේ කාලයෙන් ප්‍රයෝජන ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ දුර්වල තැන මකා ගන්න තමන්ගේ වැඩවලට පමණක් මුල් තැන දෙන්න සමාජ සේවා කටයුතු වලින් මේ කාලේ අධ්‍යාපන කටයුතු කරන කාලේ සමාජ සේවා කටයුතුින් ඈත් වෙලා කටයුතු කරන්න. එතකොට අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්නට පුළුවන්. දුර්වල තැන් මතුවෙන්නේ අන්න ඒ දේවල් වලට ගියහම තමයි ඒ අධ්‍යාපනයට බාධා ඇති වෙන්නේ. ඒ වගේම තමයි ඔබගේ දුවදරුවා අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා නම් ඒ ටිකම තමයි කියන්නට තියෙන්නේ. ඔවුන්ගේ යාළුවන් වෙනුවෙන් කැපකිරීමක් කරනවා. ඒවා අධ්‍යාපන කටයුතු වලට බාධා වෙනවා. අන්න ඒ නිසා බොහොම ප්‍රවේශමට කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබගේ දුවදරුවා අධ්‍යාපන කටයුත්තක් සඳහා විදේශගත වෙන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒවට ලිපි ද්‍රව්‍ය වලින් ගැටලු මතුවෙන්නට පුළුවන්. ලිපි ද්‍රව්‍ය වල යම් යම් ප්‍රමාද දෝෂයන් නිසා ඒ විදේශ ගමන තරමක් දුරට යන්නට ඉඩ කඩ තිබෙනවා. ගොඩාක් වෙලාවට ඒවා නැවත වතාවක් ලං කර ගන්නට ඒ අවස්ථාව ලං කර ගන්නටත් තරමක් අපහසු බවක් තමයි පෙන්눔 කරන්නේ. ඒ නිසා ඊටාම හැකි ඉක්මනින් ලිපි ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකයක් හරි තියෙනවා නම් අඩුපාඩුවක් ඇති වේවි කියලා ආන්ගේ අඩුපාඩුව ඊටාම ඉක්මනින් හදා ගැනීම වැදගත් වෙනවා. ඊටාම ඉක්මනින් හදාගත්තොත් විදේශ ගමන සාර්ථක කරගන්න පුළුවන්. ඕනවට වඩා ලිපි ද්‍රව්‍ය වල අඩුපාඩු හදා ගන්නට අපොහසත් වුණොත් ඒ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීම අසාර්ථක බව තමයි පෙන්눔 කරන්නේ. ගොඩක් වෙලාවට විවිධ භාෂා හැකියාවන් ප්‍රවර්ධනය කරගන්නවා නම් විවිධ වෙන රටක රැකියාවක් හෝ වෙන රටක මොන හරි දෙයක් ඉලක්ක කරගනිමින් වෙන රටක භාෂාවක්, ඒ කියන්නේ තමන්ගේ මව් භාෂාවට අමතරව වෙනත් භාෂාවක් ඉගෙන ගනිමින් ඉන්නවා නම් ආන් ඒ ඉගෙන ගැනීමටත් යහපත් කාලයක් බව තමයි පෙන්눔 කරන්න මේ ග්‍රහ රටාව තුළ. ඔබ ව්‍යාපාර කටයුත්තක් කරනවා නම් ඒ ව්‍යාපාර කටයුතු වලදී විශේෂයෙන්ම පිටස්තර අයගෙන් උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව අලුතෙන් හඳුනා ගන්නා පුද්ගලයන්ගෙන් ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගන්නට වගේම ඔවුන්ගේ දැනීම වර්ධනය කර ගන්නට ඔවුන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමට හැකි කාලයක්. විශේෂයෙන්ම යහපත් සමාජ සම්බන්ධතා ගොඩනගාගෙන තමන් කරගන්නා වූ ව්‍යාපාර කටයුතු ඉදිරියට ගෙන යාමේ හැකියාවක් විශේෂයෙන් පෙන්눔 කරනවා. කොහොමද අලුතෙන් ගනුදෙනුකරුවන් ලං කර ගන්නට පුළුවන් කාලයක් විදිහට තමයි සැලකන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ රෝහල් ආශ්‍රිතව කටයුත්තක් කරනවා නම් රෝහලක් ආශ්‍රිතව කරන කටයුතු සුළු රැකියාවක් කරන කෙනෙක් නම් අපි හිතමුකෝ රෝගීන් බලා ගන්න කෙනෙක් කියලා. රෝගීන් බලා ගන්න කෙනෙක්, රෝගීන් උපස්ථාන කරන කෙනෙක් කියලා. ඒ අයට ඊටාම වාසිදායක තත්ත්වයක් වෙනවා. මොකද වෙනදාට වැඩිය ඒ අය සමග සමීපව කටයුතු කරන්න, ඒ අයගේ ඥාති පාර්ශවයන් සමග කටයුතු කරන්නට, ඒ ශාස්ත්‍රය තුළ ඔබගේ නම ජනප්‍රිය කරගන්නට හැකි කාලයක්. මොකද ඔබගේ වගකීම නිසි ලෙස ඉටු කරන පුද්ගලයෙක් රෝගී සත්කාරයන් සඳහා ඊටාම මේ වටිනාකමින් යුක්ත වැඩි පුද්ගලයෙක් හැටියට නමක් දරා ගන්නට හැකි කාලයක් විදිහට තමයි සැලකන්න පුළුවන්. කොහොමත් රෝගීන් ආශ්‍රිතව වැඩ කටයුතු කරන අයට යහපත් කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. විදේශීය වෙළඳපළක් ඉලක්ක කරගෙන කරන නිෂ්පාදන වලින් සාර්ථකත්වයක් පෙන්눔 කරනවා. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුල වැඩ කටයුතු කරනවා නම් ඒ වගේම රන් රිදී මුතුමැණික් අන්න ඒ ආශ්‍රිතව අන්න අත්කම් බහන්න අන්න ඒ ආශ්‍රිතව දෙයක් කරනවා නම් ඒවා විදේශීය වෙළඳපළක් ආරම්භ යාම නිෂ්පාදනය කරනවා නම් ඊටාම වාසිදායක තත්ත්වයක් තමයි පවතින්නේ. කොහොමවත් දැනට තියෙන තත්ත්වයට වැඩි තත්ත්වයක් තබා ගැනීමේ හැකියාව තියෙනවා මේ
බහන්න විදේශගත වීම තුළින් හොඳ ආදායමක් උපයන්නට පුළුවන් මට්ටමක් තමයි පෙන්눔 කරන්නේ. අසනීප තත්ත්වයන් ගැන ගත්තාම බඩ සහ යටිබඩ ආසිත දැඩි වියලි ස්වභාවය, ඒකම ශරීරයේ සෞම්‍ය ගතිය අඩු බවක් තමයි පෙන්눔 කරන්නේ. අර්සස් වැනි රෝගී තත්ත්වයන් තියෙනවා නම් ඒවට නිසි ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වෙනවා. කෙම් ක්‍රම වලින් ඈත්වන්න, નિયમિત වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන නැත්නම් සුළු වශයෙන් තියෙන දේවල් අතිශයින්ම වැඩි වෙන්නට ඉඩ කඩ තිබෙනවා. දැනටම තව ඖෂධ පාවිච්චි කරනවා නම් ඒ ඖෂධ නිසි වේලාවට නිසි ප්‍රමිතියෙන්ම ලබා ගැනීමට හැම වෙලාවෙම කටයුතු කිරීම වැදගත් වෙනවා. ඒ වගේම තමයි හිස රදය, හිස බර ගතිය, නොසන්සුන්කාරී ස්වභාවය, හිතා ගැනීමට අපහසුතා, කියාගැනීම බැරි අපහසුතා ඇති වෙන්නට පුළුවන් හිස ඇස් ආසිතව. සෙම සම්බන්ධ අසනීප තරමක් වියලි ස්වභාවයෙන් තියෙන්නට පුළුවන්. සෙම වලට විස බීජ ඇතුල් වීම නිසා ගැටලුව මතුවෙන්න පුළුවන්. ආහාර රුචිය අඩු වීමට හේතු වෙනවා. ඒ වගේම තමයි දැඩි මානසික පීඩනයක් ලක් වෙන්න පුළුවන්. ඔබ ගොඩක් වෙලාට හුදකලා වෙන්නට උත්සාහ දරන කාලයක්. මේ හුදකලා වීම සුබ නැති විදිහට තමයි පෙන්눔 කරන්නේ. මොකද ඔබ හුදකලා වෙන්න ඔබගේ මානසික පීඩනය වැඩි වෙනවා. ඒ මානසික පීඩනය තුළ ඍණාත්මක සිතුවිලි ඇති වෙලා වැඩ කටයුතු බාධා වෙන ස්වභාවයක් තමයි පෙන්වන්නේ. විශේෂයෙන්ම ආර්ථික තත්ත්වයට දැඩි බාධක තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන් මේ හුදකලා වීම තුළ. ඒ වගේම තමයි මේ හුදකලා වීම තුළ අනිත් සමග තිබෙන සංවේදන කටයුතු අඩාල වෙනවා. එතකොට යහපත් පණිවිඩ ඔබට ගලාගෙන එන්නේ නැහැ. ඔබ එක තැනකට කොටු වුණු ස්වභාවයක් තමයි පෙන්වන්නේ. මේ හුදකලා වීම ඔබගේ මානසික තත්ත්වයට දැඩි පීඩාකාරී ලෙස බලපාන්න පුළුවන්. ඒ නිසා බොහෝ විට අන් අය සමග කටයුතු කරන්න, අන් අය සමග කතා කරන්න ඕන දේවල් පමණක් කතා කරන්න, රහස් කියන දේවල් ඔක්කොම හිතේ තියාගන්න. අත්‍යවශ්‍ය දේවල් පමණක් කතා කරලා මේ හුදකලා බවින් මිදීම ඊටාම වැදගත් වෙනවා. ඒක ඔබ කළ යුතුම වැඩක් වෙනවා. හිතට නිදහසක් දෙන්න, ගතට නිදහසක් දෙන්න. මොකද මේ හිතේ තියෙන ප්‍රශ්නයක් මේක. හොඳ යහපත් නිින්දක් ඇති කරගන්නට හැම වෙලාවෙම උත්සාහ දරන්න ඕන. බණ භාවනාවේ දෙන්න ඕන. අපි සංවිධාන පිරිත උදේට හවසට දාලා තියන්න. අපි සංවිධාන පිරිත අහන්න, බෝධි පූජා තියන්න, බෝධියකට පැන් වඩන්න, තිරිසන් සතුන්ට ආහාර දෙන්න, කපුටන්ට ගිතෙල් මිශ්‍ර කිරිබත් දෙන්න, කපුට වෙන ආහාර ගන්න ඉස්සෙල්ලා උදේ පාන්දර 5ට පමණ. අන්න ඒ වගේ හොඳ මානසික තෘප්තියක් ඇති කරගන්න හැම වෙලාවකම උත්සාහ ගන්න. නැතිනම් වෙන්නේ මේ මානසික පීඩනය වැඩි වෙලා ඔබට දෛනික වැඩ කටයුතු කර ගැනීමට බැරි මට්ටමක් තමයි උදා වෙන්නේ. ඒ නිසා බොහොම පරිස්සමට වැඩ කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ කියපු දේවල් ටික ගැබිනි මව්වරුන්ට ඉතාම තද බල ලෙස බලපාන්නට ඉඩ කඩ තිබෙනවා. විශේෂයෙන්ම මේ රෝගී තත්ත්වයන් උත්සන්න වෙලා මේ ගැබිනි මව්වරුන්ට මේ තරමක් අහිතකර විදිහට බලපාන්නට පුළුවන්. හැම කෙනාටම නෙවෙයි, බොහොම අතලොස්සකට. ඒ නිසා බොහොම පරිස්සමටම මානසික තත්ත්වය ඉතා යහපත් අන්දමින් පවත්වා ගැනීම ඉතාම වැදගත් කියලා හිතන්නට ඕනේ.